HP මොහයන HP වලට ආස කැපුවත් HP ලෝලියොන්ටම ගෙන ආපු සුපිරි ලැප්ටොප් එක. අද මම HP 250G10 ලැප්ටොප් එක තමයි ඇරලා බලන්න ගෙනල්ලා තියෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව ගිහිල්ලා බලමු මේ ලැප්ටොප් එකේ අන්බොක්සින් එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. එහෙනම් බලමු පෙට්ටිය ඇරලා කොහොමද තත්ත්වය කියලා. ෂේප් එක අපි කපා ගමු. කැත සද්දයක් ආවේ ඒක කපද්දි. හරි. මේ පැත්ත ෂේප් එක මෙහෙම කපා ගමු. හරි. පෙට්ටිය පෙල්ල ගමු මෙහෙම මේක එන සයිස් පෙට්ටියක් වෙන ලැප්ටොප් වලට වඩා මේකේ පෙට්ටිය මම දන්නේ මෙච්චර සයිස් ඇයි කියලා අම්මට සිරි. යක්කෝ මේකේ බෑග් එකක් එනවා. අඩෝ. සුපිරිම බෑග් එකක් මේක ඇවිල්ලා තියෙනවා. HP ඔරිජිනල් බෑග් එකක්. අපි ඒකත් මෙහෙම පැත්තකින් තියාගමු. ඒත් එක්කම අපිට එනවා අපේ ලැප්ටොප් එක charge කරන charger එක. මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒකත් අපි shape එක පැත්තකින් තියාගමු. වෙන්න තියෙනවා බාණ්ඩේ. shape එකම ඊට කලින් තියෙනවා වැඩක්. වෙන්න තියෙනවා වැඩේ. paper works. ඉතින් මේක කට්ටිය වැඩි කියවන්නේ නැහැ. මම කියවන්නෙත් නැහැ. ඒත් මේකෙත් ගත යුක්තක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් මොලේ තියෙන කට්ටිය ඒකත් කියවන්න. මටත් මොලේ තියෙනවා. මේක shape එක අපි එළියට ගමු. කොහොමද මේක ගන්න තියෙන්නේ කියලා බලමු. මේක මැද්දෙන් ඇදලා බලමු. අර එක එක ලැප්ටොප් වල විවිධාකාර අන්බොක්සින් එක්ස්පීරියන්ස් එකක් තමයි අපිට ලැබෙන්නේ. එන්න තියෙනවා බාණ්ඩේ. එහෙනම් එළියට අරගෙන බලමු මොකද අත්ත කියලා මේකේ මේ නිකන් මේ කවරේ නම් පොඩ්ඩක් ගඳක් එනවා. නිකන් ගෝනි ගඳක් එන්නේ අම්මට සිරි ලැප් එක. පට්ටම ලස්සනයි. එහෙනම් ප්‍රථම සුවඳ කුණුදුල් සුවඳ ඉඹලා බලමු. පට්ට සුවඳයි මම හැමදාමත් විඳින්න කැමති නැවුම් පුසුබ. හරි. ඔන්න ඔය විදිහට තමයි ලැප්ටොප් එක ඇවිල්ලා තියෙන්නේ. ලැප්ටොප් එක අතර ගත්ත ගමන් මට දැනෙනවා මේකේ තියෙන ප්‍රීමියම් ෆීල් එක. ඉතින් පට්ටම බිල්ඩ් ක්වොලිටි එකක් මේකේ තියෙන්නේ. ඒත් එක්ක මට නිකන් මේකේ පේනවා නිකන් මේ MacBook එකට පොඩි ඇටැක් එකක් දෙන්න ඔය හදලා තියෙන තනිකරම නිකන් ඒ MacBook එකක් අතේ තියන් ඉන්නවා වගේම ෆීලිං එකක් තමයි මේකේ ඉන්නේ. ඒත් එක්ක මේක ඔයගොල්ලන්ට පේනවා ඇති උඩ එක පාටක් යට එක පාටක්. ඉතින් මං හිතන්නේ මේගොල්ලන්ගේ සුපිරි කලර් ටෝන් එකක් තමයි එන්නේ. ඒත් එක්ක මේක බර මාරම අඩුයි. නිකන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මම නිකන් ගේමක් නැතුව මේක තනි අතින් උස්සන්නේ. මේක තනි අතින් වුණත් අර ඇඩ් එකට මේක උස්සලා shape එකේ වැඩ පාරක් දාන්නත් පුළුවන්. ඉතින් වැඩි විස්තර වරු මේ ලැප්ටොප් එක ඇරලා. හරි. මෙන්න මේ විදිහට තමයි ඇරිහම අපිට පේන්නේ. මෙතන අපිට එනවා කළු පාට කීබෝඩ් එකට පොඩි කවර් එකක්. බලන්න. ඔයගොල්ලෝ බලන්න කොච්චර ප්‍රීමියම් ෆීලිං එකක්ද මේ ලැප්ටොප් එකේ තියෙන්නේ කියලා. ඔන් කරලම performance ගැන අපි කතා කරමු. ඉතින් මෙතන කෙරෝලෙන් නෙවෙයි වගේ පොඩ්ඩක් ඉන්නවා. ඔය පොලිස් බල්ලෝ දාන්න ඉදන්නේ මේකේ අම්මට සිරි පිස්සු එකක් නෙමෙයි මේ ලැප් එක හදලා තියෙනවා. මේ මැද්දේ තියෙන්නේ මේක මේ ඔන් කරන ස්විච් එක. මේ ස්විච් එකනේ බටන් එක. ඉතින් ලැප්ටොප් එකේ performance පැත්ත ගැන අපි කතා කරොත් මේ ලැප්ටොප් එකේ ඇවිල්ලා තියෙන්නේ Intel ගේ උණු කැවුම් වගේ අලුතෙන් ආපු Core 3 processor එක. ඒත් එක්කම 8GB DDR4 RAM එකක් මේ ලැප්ටොප් එකේ ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම ඕගොල්ලන්ට සුපිරි ෆිල්ම් බලන්න පුළුවන් වෙන්න 15.6 full HD display එකක් ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම 256GB SSD එකක් මේ ලැප්ටොප් එකේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ ඇවිල්ලා තියෙන 8GB RAM එක සහ 256GB SSD එක ඕගොල්ලන්ට ටිකක් මදි වගේ හිතෙනවා නම් ඕගොල්ලන්ගේ රික්වයර්මන්ට් එක අනුව අපිට පුළුවන් මේක අප්ග්‍රේඩ් කරගන්න. ලැප්ටොප් එකේ පෝට්ස් ගැන අපි කතා කරොත් ඉතින් මේ පැත්තෙන් ඇවිල්ලා තියෙන USB පෝට් එකක්. ඒත් එක්කම ඕගොල්ලන්ගේ ලැප්ටොප් එක charge කරගන්න අවශ්‍ය charging port එක. ඒත් එක්කම මේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා USB port එකක්. ඒත් එක්කම HDMI port එකක්. ඒත් එක්කම ඕගොල්ලෝගේ data fast transfer කරගන්න පුළුවන් වෙන්න type C port එක සහ ඉස්සර ඉඳන් ආපු ලොකු හිල 3.5 audio port එකත් මේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා. දැන් අපි කතා කරමු මේ ලැප්ටොප් එකට ඇවිල්ලා තියෙන connectivity එක ගැන. ඉතින් මේ ලැප්ටොප් එකේ ඇවිල්ලා තියෙනවා Bluetooth 5.4. ඉතින් Bluetooth 5.4 එක ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ තියෙන ඕනම device එකක් කිරිකජු වගේ මේ device එකත් එක්ක pair කරගන්න. ඒත් එක්කම මේ ලැප්ටොප් එකට ඇවිල්ලා තියෙනවා Wi-Fi 6. ඉතින් Wi-Fi 6 එක පුළුවන් ඕගොල්ලන්ගේ තියෙන ඕනම connection එකක උපරිම ස්පීඩ් එක කිසිම ප්‍රශ්නයක් නැතුව අත්විඳින්න. ඒත් එක්කම මට කියන්න බැරිනවා මේ ලැප්ටොප් එකේ බැටරි ලයිෆ් එක ගැන. ඉතින් මේ ලැප්ටොප් එකට ඇවිල්ලා තියෙනවා 41 watt hour බැටරි එකක්. ඉතින් මේ 15.6 ඩිස්ප්ලේ එකත් එක්ක 41 watt hour බැටරි එකත් එක්ක අපිට සාමාන්‍යයෙන් බලා ගන්න පුළුවන් පැය 5ත් පැය 7ත් අතර බැටරි ලයිෆ් එකක්. ඉතින් හැමදාමත් වගේ අදත් මම පට්ට අවාසනාවන්ත. ඒකට හේතුව තමයි මේ ලැප්ටොප් එකේ බෑක්ලිට් කීබෝඩ් සහ ෆින්ගර්ප්‍රින්ට් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මම මේ වෙනකන් අන්බොක්ස් කරපු ලැප්ටොප් 3-4ම බෑක්ලිට් සහ
ෆිංගර්ප්‍රින්ට් බලාගන්න හම්බුන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් ප්‍රොඩක්ෂන් ටීම් එකට ඒක පොඩ්ඩක් කියන්න වෙනවා. පොඩ්ඩක් නෑ ඒ මාත් ආසයි පොඩ්ඩක් නෑ විදුලි ආලෝකයේ මේ කීබෝඩ් අස්සෙන් එනවට. හැබැයි ඒව දුන්නේ නැතුණාට මේ ලැප්ටොප් එකේ දීලා තියෙනවා ප්‍රයිවසි ෂටර් එකක් වෙබ්කැම් එක. ඉතින් ඒක අනිවාර්යයෙන්ම සුපිරිම සුපිරි ෆීචර් එකක් මේ ලැප්ටොප් එකට ඇවිල්ලා තියෙනවා. කැපුවත් HP ලොල්ලොන්ට ගෙනාපු අන්න අනිත් අතට ගියුණා. ලොල්ලන්ට ගෙනාපු කියලා කියවුණා. අයියෝ